ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද? ඒක උද්‍යෝගිමත් සතුටක් නෙමෙයි. ඒක රෑ වෙනකම් කතා කරන එකත් නෙමෙයි. මට ඔයා නැතුව පාළුයි කියන කෙටි පණිවිඩත් නෙමෙයි. මොකද ඒවා යනවා එනවා. ආදරය ඊට වඩා නිහඬයි. ආදරය කියන්නේ සාමාන්‍ය දවස්වලත් හිමින්ම දැනෙන දෙයක්. ඔයාට කිසිම දෙයක් දැනෙන්නේ නැති අපහසු දවස්වලත් කරන තෝරා ගැනීමක්. අනිත් කෙනාගේ අවධානය ගන්න උත්සාහ කරන්නේ නැති වෙලාවටත් ඔයාට ලැබෙන අවධානයක්. ඒක ඔයා මාව සම්පූර්ණ කරනවා කියන එක නෙවෙයි. ඒක ඔයාට ඔයාවත් තේරුම් ගන්න බැරි දවස්වලත් මම ඔයා ළඟින් ඉන්නවා කියන එකයි. ඇත්තටම ආදරය කියන්නේ දැනෙන්නේ නැති වෙයි කියලා හිතන මොහොතකත් නිහඬවම ඔයාට දැනෙන දෙයක්.